වෛද්‍ය මධ්‍යස්ථානයේ හැඳින්වුවේ සුවපත් කිරීමේ තැන යන අර්ථ දෙන සැනෙම්පිලෝ යන නමින්ය. මැම්පීලා උදෑසනම රෝගී පරීක්ෂා කරමින් සිටියාය. වෛද්‍යවරුන් අඳින සුදු දොස්තර කබායකින් සැරසී සිටි ඇය එම වාට්ටුව මෙන්ම පිරිසිදුය, චාම්‍ය. වාට්ටුවේ සියලුම රෝගීන් කුඩා දරුවෝය. පිරිසිදු ජලය පාවිච්චි කිරීමට ලැබුණේ නම් මේ හැම දරුවෙකුටම රෝගී තත්ත්වයට පත් නොවී සිටින්නට ඉඩ තිබිණ. එහෙත් පිරිසිදු ජලය සහ සාමාන්‍ය සනීපාරක්ෂක පහසුකම් අප්‍රිකානුවන් වැඩි පිරිසකට ලැබෙන්නේ නැත. සාහසික අපරාධවලට දකුණු අප්‍රිකාවේ සුදු රජයට චෝදනා එල්ල කරන්නේ නම් ප්‍රධානතම චෝදනාවක් එල්ලවිය යුත්තේ එහි ලදරු මරණ සංඛ්‍යාව පිළිබඳවය. දුස්සාධ්‍ය රෝගීන් සිටින කුඩා කාමරයේ පිහිටා තිබුණේ වාට්ටුව කෙළවරය. එහි රාත්‍රී හෙදිය වූයේ ටෙන්ජි එමිටින්සෝ. මැම්පීලා කාමරයට ඇතුල් වන විට ටෙන්ජි කුඩා දැරියකගේ උෂ්ණත්වය පරීක්ෂා කරමින් සිටියාය. දැරිය කිසියම් බෝවන රෝගයකින් පෙළුණාය. වයසට වඩා ලාබාල පෙනුමක් ඇති ටෙන්ජි 20 හැවිරිදි රූමත් තරුණියකි. එම මොහොතේ චංචල සිතකින් යුතුව සිටි ඇය හිස ඔසවා මැම්පීලා දෙස බැලුවාය. එහෙත් මැම්පීලා සිටියේ දොරාසර මේසය මත තිබූ රාත්‍රී වාර්තා පොත කියවමින්ය. දැරියගේ මුවින් උණ කටුව ඉවතට ගත් ටෙන්ජි උෂ්ණත්වය ලකුණුකොට දැරියට අලුත් ඇඳුමක් සූදානම් කළාය. මැම්පීලා ඇය අසලට ගියාය. උණ නම් බැහැලා. මැම්පීලා පහත් වී දැරියගේ නාඩි වැටීම බලා හදගැස්ම පරීක්ෂා කළාය. මේ හැම මොහොතකටම ටෙන්ජිගේ දැස් නොයිවසිලිමත් ලෙස මැම්පීලා වෙත යොමු වී තිබිණ. ඇයට තවදුරටත් නිහඬව සිටිය නොහැක. අද උදේ ප්‍රවෘත්ති ඇහුවද? උන් ඔහු අල්ලගත්තනම් අද උදේ කියනවා. උන් ඒ ගැන කයිවාරු ගහනවා. දැරිය පරීක්ෂා කරමින් මැම්පිලා දැඩි ස්වරයෙන් කීවාය. එහෙත් ඇගේ අවසන් වැකිය ගැන ටෙන්ජි තව දුරටත් පුදුමයට පත් වූවාය. පසුව කුස්සිකාමරේ උදෑසන කෑම මේසේදී අනිත් අය තර්ක කළේද මේ කරුණ ගැනමය. බිකෝගේ අවංක එඩිතර මිත්‍රයෙකු වූ මැපෙට්ලා මෝහානීය කීවේද ස්වීට් බිකෝ අත්අඩංගුවට ගත්තේ නම් රජය එම පුවත ලොකු ප්‍රසිද්ධියක් ලබා දෙන බවය. සමහර විට පෝස්ටර් ටිකත් එක්ක හරි ස්ටීව් පොලිසියට අහු වුණා නම් ප්‍රවෘත්තිවලට මුලින්ම කියන්නේ ඒ ගැන කියලා හිතෙන්නේ නැද්ද? ලිපට දර කැබලි ගෙනෙන්නට පසුපස දොරින් පිටත් වෙමින් ඔහු එසේ කෑගසුවේ. නැහැ. උන් මුලින්ම උත්සාහ කරන්නේ ඔහුගෙන් පාපොච්චාරණයක් ලබා ගන්න. ස්ටීට් බිකෝව අල්ලගත්ත බව මිනිසු දැනගත්තොත් ඔහුට පහර දෙන ක්‍රමය ගැන උන්ට පරිස්සම් වෙන්න සිදු වෙනවා. ආහාර ගනිමින් සිටි මැම්පිලා සිරිත් පරිදි පොතක් කියවමින් මෙම සංවාදයටද සවන් දුන්නාය. ටෙන්ජිගේ උරහිසට තට්ටු කළ ඇය ජනේලය දෙසට අත දිගු කළාය. අර උන් හිතනවා ස්ටීව් මෙහි ඉන්නවා කියලා. ඇය ඇඟිල්ල දිගු කරගෙන සිටියේ වෛද්‍ය මධ්‍යස්ථානයට වැඩී ඇති මඩපාරේ නවතා තිබූ පොලිසිය වෙතය. හැම දිනකම මුළු දවස පුරාම බිකෝ දෙස ඇසගසාගෙන සිටින පොලිස් බටයන් දෙදෙනා ඒ තුලය. මෝටර් රථය තුල අත්පා දිගහැර පුරුදු පරිදි අඩක් විවර වූ දැස් වලින් යුතුව ඔවුන් හැම දෙයක්ම විමසිල්ලෙන් බලා සිටියහ. කේප් ටවුන් වලදී ස්ටීව අල්ලගත්තනම් ඒ බව මුලින්ම දැනගන්නේ පොලිස්කාරයෝ. එහෙනම් මුන් මෙතන නිකන් රස්තියාදු වෙන්නේ නැහැ. මැම්පිලා ස්ථීර ලෙසම කීවාය. එන්සිකි බිසෝ ස්ටීව් බිකෝගේ බිරිය. තරමක් තරබාර වුවත් සිත් ගන්නා පෙනුමක් ඇති ඇය කඩිසරව ශීතකරණයේ ඇති බෙහෙත් පරීක්ෂා කරයි. ඇයද මෙම සංවාදයට සවන් යොමු කරගෙන සිටියාය.
තම හැඟීම් එතනදී ඇති වූ අදහස් සමග සසදන්නට ඇය උත්සාහ කළාය. මං හිතන්නේ ඔහු හැංගිලා. සිත චංචල වුවත් ස්ථීර බවකින් ඇය කීවාය. ඔහු එතන හිටියේ පීටර් ජෝන් සමග. පීටර් වැඩ අවසර පත්‍රයක් තියෙනවා. ස්ටීව් අත්අඩංගුවට ගත්තනම් පීටර් මට දන්නනවා. ඇගේ හැඟීම් බර කතාවෙන් සියලු දෙනාම මොහොතකට නිහඬ වූහ. ආහාර ගනිමින් එක දිගට පොලිසිය දෙස බලා සිටි දස හැවිරිදි අකම්බා නිහඬතාවේ බින්දේය. ඔවුන් එනවා. මැම්පීලා හිස ඔසවා බැලුවාය. ඉදිරියේම වෛද්‍ය මධ්‍යස්ථානයට එන කීප දෙනෙකු ඇගේ නෙත ගැටින. ඇතමන් මුළු රාත්‍රී පුරාම ඇවිදගෙන එන්නට ඇති බවත් ටික දෙනෙකු දින කීපයක සිටම එන්නට ඇති බවත් ඇය දනි. දැන් ඔය වැඩිවර කරලා දමලා කාමරේ ලෑස්ති කරොත් හොඳයි. එසේ කී මැම්පීලා පොත පසෙක තබා එතනින් ඉවත් වීමට පෙර එඩ්ස්කි දෙස බැලුවාය. ඔබ ස්ටීව් ගැන දන්නවනේ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මටත් ඒක ස්ථිරයි. එඩ්ස්කි පිළිතුරු දෙමින් සිනහවක් මුවකට නගන්නට උත්සාහ කළාය. මුදු ලෙස ඇගේ අත ස්පර්ශ කළ මැම්පීලා දවසේ වැඩ ආරම්භන්නට හනික පිටත් වූවාය.